අයිබෝන් කියලා පිළිගන්න අපේ channel එක බලන හැමෝම අද බොහොම කාලයකට පස්සේ පොඩි විවේකයක් ලැබුණා වීඩියෝ එකක් ගෙන් මේකේ කතා කරන්න පොඩක් කාලින මාතෘකාවක් පේනවත් ඇති රිලවුන් සංගණනය ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේක ගැන විවිධ කාරණා සමාජයේ දකින්න තියෙන නිසා හිතුවා පොඩ්ඩක් මේකේ තියෙන අර සයන්ටිෆික් පැත්ත ගැන යම්කිසි අවබෝධයක් සමාජගත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මේක හරියයිද නැද්ද කියන එක බලන්න වෙන්නේ ඒක කරාට පස්සෙමයි. ඊට කලින් අපි බලමු මේ වගේ එකක් අර කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන යම්කිසි අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක මම හිතනවා හැමෝටම වැදගත් වෙයි කියලා. තව කාරණයක් මතක් කරන්න ඕනේ මේකේ ගණනය කිරීම මම කරලා තියෙන්නේ AI based algorithm එකකින්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කරපු ගණනයක් තමයි මෙතන පෙන්වන්නේ. ඒතර ඇත්ත data සමාජයේ ගිහිල්ලා කරපු එකක් නෙවෙයි. එතකොට අපි හිතලා තමයි මේ විදියට වුණොත් මේව ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක තමයි මෙතන AI based algorithm එකකින් අපි ගණනය කරගෙන යන්නේ. ඉතින් රැඳෙන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේක හරිම ඉන්ටරෙස්ටිං. මොකද අපි කතා කරනවා නාගරික ප්‍රදේශ, ඊට පස්සේ සබර්බන් ප්‍රදේශ, ඒ කියන්නේ අර්ධ නාගරික වගේ ප්‍රදේශ, ඊට පස්සේ එතනින් ගිහපුවම රූරල් ග්‍රාමීය ප්‍රදේශවලදී මේක කොහොමද ගණනයට දෝෂ එකතු වෙන්නේ සහ නිර්වද්‍යතාව මොන විදිහටද වෙන්නේ කියන එක ගැන පොඩි අවබෝධයක් අපි මේ වීඩියෝ එක හරහා ගමු. ඉතින් ඔන්න බලමු අපි රිලා සංගණනය හරියයිද නැද්ද කියන එක. ඉතින් බැලුවොත් එහෙම මම මෙතනදී මේ AI based simulation එකට මම use කරලා තියෙනවා රිලවුන් 500ක්. ඒතර මේ රිලවුන් 500 මම දාන්නේ වර්ග කිලෝමීටරයක ලෑන්ඩ් ඒරියා එකකට. මම හිතනවා මේ ඒරියා එක වර්ග කිලෝමීටර 1යි කියලා. ඒක ඇතුළට මම දානවා රිලවුන් 500ක්. ඕක තමයි කතන්දරේ. එතකොට අනිත් එක තමයි මම මෙතෙන්දී ඊළඟට කරන වැඩේ තමයි මේ රිලවුන් 500 මම දැන් අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් මේ ලෑන්ඩ් ඒරියා එකක් ගත්තාම මේක පුරා සමානව ජනතාව විහිදිලා ඉන්නේ නැහනේ. ඒ වගේම භූමියේ හැමතැනම ඒකාකාරීව නැහනේ. ඒතර වෙනස්කම් තියෙනවා. වනාන්තරය තියෙනවා, ජනතාව ජීවත් වෙන ප්‍රදේශය. ඔය විදිහට කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒතර අපි මෙතනදී මේ රිලවුන් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය කියන ප්‍රදේශවලදී ජීවත් වෙන්නේ කොයි භූමි භාගයකද කියන එක අපි මෙතනදී අපි විසින් යම්කිසි අගයක් දෙනවා. ඒ කියන්නේ රිලවුන්ගෙන් මෙච්චර ප්‍රතිශතයක් මේ ජනගහනයේ වැඩිපුර ජීවත් වෙන තැන්වලක ඉඳී. රිලවුන්ගෙන් අඩු ප්‍රතිශතයක් වනාන්තරය ආශ්‍රිතව ඉඳී. ඒක ඒ භූමි භාගය අනුව තීරණය වෙන කාරණා. ඉතින් ඒක අපි හිතලා තමයි මේ අගයන් මෙතනට ගලපන්නේ. එතකොට එතන පොඩි දෝෂ සහගත බවක් එන්න පුළුවන්. නමුත් අපිට මේක තේරුම් ගන්න මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න මේක මම හිතනවා සැලකිය යුතු මට්ටමින් හොඳ අධ්‍යයනයක් වෙයි කියලා. අපි බලමු පළවෙනි සෙනාරියෝකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන මම පෙන්නලා තියෙන්නේ මේ වර්ග කිලෝමීටරයක භූමි භාගය. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන නාගරික භූමි භාගයක් කියලා ගන්නවා. ඒතර මේ නාගරික භූමි භාගයේ මම හිතනවා භූමියේ වර්ග කිලෝමීටරයක ප්‍රතිශතයෙන් ඒ කියන්නේ 0.7ක වර්ග කිලෝමීටර ප්‍රතිශතයක් ඒ කියන්නේ 70ක් ජනගහනයේ ජීවත් වෙනවා කියලා. භූමියේ වර්ග කිලෝමීටර් ප්‍රමාණයෙන් ඒ කියන්නේ වපසරියෙන් 70ක ප්‍රමාණයක ජනගහනය ජීවත් වෙන එක හරියනේ. දැන් අපි උදාහරණයක් කොළඹ ගම්පහ වගේ තදාසන ප්‍රදේශ ගත්තොත් වැඩි භූමි භාගයක ජනතාව තමයි ජීවත් වෙන්නේ. හරි. ඒතකොට වයිල්ඩ් එක අඩුයි. කැලෑ කුට්ටිය අඩුයි. හරිද? ඒ නිසා මම හිතුවා භූමි භාගයෙන් 30ක් විතර තමයි වනාන්තරයේ තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපේ රිලෝන් ප්‍රමාණය ඉන්නවනේ 500ක් ඉන්නවනේ. ඒතකොට අපි ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම අපි හිතනවා රිලවුන්ගෙන් වැඩි ප්‍රමාණයකට ආහාර තියෙන ගාබේජ් වගේ වගේ ප්‍රදේශවල තියෙන්නේ. ඒතකොට ජනගහනය වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයක රිලවුන් වැඩිපුර ජීවත් වෙනවා කියලා ගන්නවා අපි මෙතන. يعني 70ක් විතර මම නිකන් අගයක් දැම්ම 70ක් විතර රිලවුන්ගේ ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ මේ ජනගහනය වැඩිපුර ඉන්න ප්‍රදේශවල කියලා. ඊට පස්සේ ඒතකොට ඊටු බැලන්ස් එක එහෙනම් ඉන්න ඕනේ වනාන්තරයේ වයිල්ඩ් එකේ. හරිද? ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි මෙතන බයස් කියන එක. බයස් දාලා තියෙනවා 70ක් ඔබ්සර්වර්ස් ලයින් 70ක් කියලා. ඒ කියන්නේ මෙතනදී අපි හිතනවා වැඩිපුර ජනගහනයක් ඉන්න ප්‍රදේශයේ ඔබ්සර්වර්ස්ලා කියන්නේ මේ රිලවුන් සංගණනයේ සහභාගී වෙන ජනතාව 70ක් ඉන්නේ මේ වැඩිපුර පොපියුලේටඩ් ඒරියා එකේ කියලා. يعني වනාන්තරය එතකොට අඩුයි. හරි. ඒක තමයි 70% බයස් කියලා කියන්නේ.
වැඩිපුර රිලවුන් ඉන්න ප්‍රදේශවලම තමයි ජනතාවත් වැඩිපුර ඉන්නේ කියන එක තමයි ඔතන අර්ථය. ඒතොර ඒක මම දිගටම මේ ගණනය හරහා තියාගත්තා. මොකද ඒක වෙනස් කරොත් මේක ලොකු කම්ප්ලෙක්සිටි එකකට යනවා. ඊට පස්සේ අපිට මේක තේරුම් ගන්න ටිකක් අපහසුයි. නමුත් ඒකත් අපිට ඕන මට මේක කවුරු හරි ඉල්ලුවොත් ඇල්ගොරිතම්ස් දෙන්න පුළුවන්. ඒ ටික අරගෙන ඕනනම් ඕන විදියට අගයන් වෙනස් කර කර මේක ගණන කිරීම ටික කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම යනවා දෙවෙනි සිනාරියෝ එකට. දෙවෙනි සිනාරියෝ එකට ගියපුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන සබර්බන්. ඒ කියන්නේ අපි හිතමු ටිකක් අර්ධ නාගරික ප්‍රදේශයක් කියලා ප්‍රධාන නගරෙන් සෑහෙන දුරට කිලෝමීටර් 50 100 ඇතුළට ගියාට පස්සේ තියෙනවානේ සාමාන්‍යයෙන් කුඩා නගර සහ විශාල වනාන්තර ජලාශය වගේ තියෙන ප්‍රදේශ දැකලා තියෙනවානේ. ඒතර කුඩා නගර තියෙන තැන තමයි මෙතනදි මම අදහස් කරේ. ඒතර ඒකේ වර්ග කිලෝමීටර් ප්‍රතිශතය ඊළමක් ගත්තොත් ඒ ප්‍රදේශයේ අපි හිතනවා 130ක් විතර භූමි භාගයක් තමයි පොපියුලේටඩ් කියලා. ඒතර ඊතුරු 70ක භූමි භාගයම තියෙන්නේ වනාන්තරේ. ඒතර අර රිලවුන්ට එච්චර ලොකු වනාන්තරයක් තිබ්බත් මේගොල්ලෝ අර සබර්බන් එකේ ටිකක් ජනතාව 130ක් ජනතාව වැඩිපුර ජීවත් වෙන්නේ මේ පොපියුලේටඩ් ඒරියා එකනේ. හරි. ඒතර එතනට අපි හිතනවා 70ක විතර රිලවුන් ප්‍රමාණයක් එතනට කේන්ද්‍ර වෙයි කියලා. උදාහරණයක් විදිහට ඔය සබර්බන් ප්‍රදේශවල තමයි ලංකාවේ ගොඩක්ම මේ රිලවුන් එක තියෙන ගැටලුව තියෙන්නේ. ඒගොල්ලන්ගේ අර වතු වලට කඩා පනිනවා, වතු විනාශ කරනවා, ඒ වගේ දේවල් ගොඩාක් වෙන්නේ මේ පැතිවල. ඒතකොට අර ජනතාවේ සිරුණ ජනතාවකුත් ඉන්නවා. නමුත් අර වැඩිපුර ජනතාවක් කේන්ද්‍රගත වෙනවා යම්කිසි ප්‍රදේශයක. ඉතුරු ටික ඔක්කොම තියෙන්නේ එක්කෝ වනාන්තරය ඒ වගේනේ තියෙන්නේ. එතකොට අපි හිතනවා වැඩිපුර රිලවුන් ප්‍රමාණය 70ක් වගේ මේ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයේ ඉඳී කියලා. ඒතර මෙතනත් අර බයස් එක මම 70ක් තියාගත්තා. මොකද අපි හිතනවා ජනතාව ජීවත් වෙන ප්‍රදේශයේ ඇතුළෙම රිලවුන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි එතන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතනින් ගියොත් ඊළඟ අවස්ථාව සිනාරියෝ 3 එක. සිනාරියෝ 3 එකට එනකොට බලන්න රූරල් ඒරියා එකක්. ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශයක්. ග්‍රාමීය ප්‍රදේශයක් ගත්තාම මම හිතුවා 10% තමයි ලෑන්ඩ් එකේ පොපියුලේටඩ් තියෙන ඒරියා එක. ඒක වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ වනාන්තරේ. 90ක් විතර. ඒක රිලවුන්ට මේ 10%ක් විතර ජනතාව ජීවත් වෙන ප්‍රදේශය ඇතුලේ ආහාර හොයාගැනීමේ හැකියාව අඩුයි. ඒක වැඩිපුර ඒගොල්ලන්ට ආහාර තියෙන වනාන්තරේ. ඒතකොට ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වනාන්තරයේ ඉන්න 70ක් විතර රිලවුන්. ඒතකොට 130ක් විතර රිලවුන් තමයි මේ වගේ අර කුඩා ගම්මාන ඇතුළට එන්නේ. මොකද ඒගොල්ලන්ට ගම ඇතුළට ඇවිල්ලා සර්වයිව් වෙන්න බෑ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරන්න බැරි වෙන නිසා. ඉතින් ඕ වගේ බේස් එකක හිතලා තමයි මම මේ කවුන්ටිං එක කරන්නේ, සෙන්සස් එක කරන්නේ. එතකොට දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක්කනාගේ දැන් මේක බලන කෙනෙක් ඉන්න පුළුවන් මේ ඕනම ප්‍රදේශයක. ඒතොර එයා හිතන්න පුළුවන් නෑ ඕක ඊට වඩා වෙනවා. මේ එක්ක මෙච්චර එන්නේ නෑ වගේ. ඒකට ගැටෙන්න හදන්න එපා. මොකද ඒක එහෙම තමයි. ඒතකොට අර මේක ගණනය කිරීමක් නේ. ඒතකොට ගණනය කිරීමක් කරද්දී අපිට මේ වගේ අගයන් දාගෙන කරන්න වෙනවා. සැබෑ ඩේටා ටික ඉස්සරහට එනකම්. මොකද මේකෙත් ඕගොල්ලන්ට පුළුවන් අන්තිමට බලන්න මේක අපි අර හිතන්නේ නැති ඩේටා එකක් එනවා. ඒක බලමු අපි කොහොමද අන්තිමට වෙන්නේ කියලා. හරි? දැන් ওই විදිහට දාලා මේක ඇල්ගොරිතම් එක රන් කරලා ගණන් කරාට පස්සේ මේ වගේ ඩේටා එකක් තමයි එන්නේ ඉන්ෆර්මේෂන් එක. මේ වගේක් එන්නේ. මේකේ තේරුම තමයි මම මෙහෙම එකින් එක පැහැදිලි කරනවා. ලයින්ස් තුනක් පේනවනේ ඔයගොල්ලන්ට. මේ පළවෙනි ලයින් එක නිල් පාට, දෙක කොළ පාට, ඊළඟ එක රතු පාට. එතකොට මේ නිල් පාටකින් පෙන්නන්නේ urban areas වල. හරි ජනගහනය වැඩි තදහසන්න ප්‍රදේශවල දී රිලවුන් කොච්චර කවුන්ට් වෙනවද කියන එක. හරිද? ඒක තමයි ඇත්තටම ස්ටීප් ස්ලෝප් එකක් තියෙන. ඒ කියන්නේ මේකෙදි තා සීග්‍රයෙන් මේ රිලවුන් ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. මොකද ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයේ වැඩිපුර රිලවුන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ කවුන්ට් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේක ඩබල් කවුන්ටින් ගන්න නැහැ කියලා අපි assume කරමු. හරිද? ඊට පස්සේ සබර්බන් ප්‍රදේශයේ කොළපාට ලයින් එක පැත්තට આવුත් එහෙම අර තදාසන්න ප්‍රදේශයක තරම්ම වේගයෙන් කවුන්ට් වෙන්නේ නැහැ. නමුත් සරමක වේගයෙන් කවුන්ට් වෙනවා. හරියට වඩා අඩුයි. ඒකට හේතුව තමයි අර ජනගහනය 30ක විතර ඒරියා එකක් පොපියුලේට් වෙලා තියෙන්නේ. එතකොට අර කවුන්ට් නොවන ප්‍රමාණයක් එනවා මේ තදාසන්න ප්‍රදේශය ඇතුලේ සහ වයිල්ඩ් එක ඇතුලේ. වනාන්තරය ඇතුලේ. මොකද වනාන්තරය ඇතුලේ ජනතාව ජීවත් වෙන ප්‍රමාණය අඩුයි.
නමුත් ඒකෙනුත් යම්කිසි කවුන්ට් එකක් එනවා. නමුත් අර නාගරික ප්‍රදේශවල තරම් රිලවුන් මීටර් 50ක් ඇතුළත ඇස ගැටීම කොච්චර සිද්ධ වෙනවද කියන එක තදාසන් ප්‍රදේශයකට වඩා අඩු වෙන නිසා තමයි එතන අඩු වෙලා තියෙන්නේ. නමුත් ඒක මේ ග්‍රාමීය ප්‍රදේශයකට වඩා ඉතා වැඩි වේගයකින් කවුන්ට් කරගන්න පුළුවන් අර්ධ නාගරික ප්‍රදේශයකදී. ඒකට හේතුව තමයි වැඩිපුර රිලවුන් ප්‍රතිශතයක් මේ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් ඇතුළට එන නිසා. නමුත් ඒක නාගරික ප්‍රදේශයක තරම්ම නැති නිසා තමයි ওই දෙක අතරින් ওই කොළ පාට ලයින් එක යන්නේ. හරිද? එතකොට රූරල් ඒරියා එකට එනකොට බලන්න ගොඩාක් අසීරුයි මේ කවුන්ට් කරගන්න. ඔන්න ඔය වගේදී අර මුළු කවුන්ට් එක ගන්නකොට වැරදීමක් ඇත්තටම සිද්ධ වෙනවා. මේක අර කමියුනිටි බේස්ඩ් ඔබ්සර්වේෂන්ස් වලින් මේක කවුන්ට් කරන්න යන්නේ. මේක ටෙක්නොලොජි යූස් කරන්නේ නැතුවනේ යන්නේ. එතකොට අර ලයින් ට්‍රාන්සෙක්ට් කියලා එක ක්‍රම තියෙනවා. ඊට පස්සේ ඉන්ඩිරෙක්ට් මෙෂර්මන්ට්ස් ගන්න ක්‍රම තියෙනවා. ඔය මේ කෝඩ් වල තියෙන ජරාව එකතු කරලා ඒ වගේ අර සයින්ස් එකතු කරලා ඒ වගේ ලොකු වැඩක් මේක. ඉතින් අර මේක සමාජය සම්බන්ධ කරගෙන කරන සරලවම වියදම අඩුවෙන්ම කරන්න පුළුවන් විදිහට යන නිසා මේක දෝෂ සහගත වෙන්න පුළුවන්. නමුත් අපිට යම්කිසි ට්‍රෙන්ඩ් එකක් සහ යම්කිසි අගයක් මේකට ගන්න පුළුවන්. ඉදිරියේදී අනිත්තර හයිටෙක් ක්‍රම යූස් කරලා විද්‍යාව මෙතඩොලොජිස් යූස් කරලා මේක හරියට කවුන්ට් කරනකම්. එතකොට බලන්න රූරල් ඒරියා එකදී වැඩේ වෙන්නේ අර කවුන්ට් වෙන රිලවුන් ප්‍රමාණය කවුන්ට් වෙනවා නම් කවුන්ට් වෙන ජනගහනය අඩු ප්‍රතිශතයක් ජීවත් වෙන ප්‍රදේශ වලින් සහ ජනගහනය අර 30ක් විතර ජනගහනය එළිය ජීවත් වෙනවා. ඒ කියන්නේ වනාන්තරය ආශ්‍රිත. මොකද දැන් අපි බයස් කරනවානේ 70% ඔබ්සර්වර්ස්ලා ඉන්නේ මේ පොපියුලේටඩ් ඒරියා එකේ කියලා. ඒතකොට අඩු ප්‍රතිශතයක් තමයි මේ එළියේ ඉන්නේ. අනිත් එක තමයි රිලවුන් 30ක් විතර තමයි මෙතනදී ග්‍රාමීය ප්‍රදේශවලදී ජනතාව ජීවත් වෙන තැන ඉන්නේ. එතකොට එතනදී පොඩි ප්‍රමාණයක් කවුන්ට් වෙන්නේ. සහ ඒ කවුන්ට් වෙන්න තියෙන chance එකත් හරි අඩුයි. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් ජනතාව ඉන්නේ රිලවුන් තියෙන පොඩි ප්‍රමාණයක්. ඒතකොට කොතනද මෙයාව ඇස ගැටෙන්නේ කියන එක පොඩි ගැටලුවක් වෙන නිසා අර කවුන්ට් වෙන වේගය අඩු වෙනවා සෑහෙන්න. ඒතකොට අපි බැලුවොත් එහෙම 80%ක්වත් මේ කවුන්ට් එක ඔක්කොගෙම ගන්න පුළුවන් නම් නාගරික අර්ධ නාගරික ප්‍රදේශවල ආසන්න වශයෙන්ම මේ X අක්ෂය දාලා තියෙනවා මම ඔබ්සර්වේෂන් පොයින්ට්ස්. ඔබ්සර්වේෂන් පොයින්ට් එක ගොඩක් වෙලාවට පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ 200ක්වත් අඩුම ඉන්නවා නම් 80ක් කියන එක. ඒ කියන්නේ රිලවුන් 500ක් කවුන්ට් වෙන්න ඔබ්සර්වේෂන් පොයින්ට්ස් 200ක්වත් එන්න ඕනේ ඒ ප්‍රදේශවල. මේ සිමියුලේෂන් එකට. එතකොට රූරල් ඒරියා 180ක් වගේ රිලවුන් ප්‍රමාණයක් කවුන්ට් වෙන්න නම් ඔබ්සර්වේෂන් පොයින්ට් 270ක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හරිම රෙයා කේස් එකක්. එතකොට ඒ වගේන් තමයි මේ පරීක්ෂණයට දෝෂ එනවා නම් එන්නේ. නමුත් ওই වගේ ට්‍රෙන්ඩ් එකක් තමයි අවසානයේ ඔයගොල්ලන්ට බලා ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයිට වඩා හොඳ කාරණයක් ඊළඟට තියෙනවා. දැන් අපි මෙතනදි කරේ 70%ක් ඔබ්සර්වර්ස්ලා. ඒ කියන්නේ අපි හිතමු ගමක ඉන්න මිනිස්සුන්ගේ 70%ක්ම ජීවත් වෙනවා වන ප්‍රදේශවලදී මේ රිලවුන් හම්බ වෙනවා කියන එකනේ අපි මේ බයස් කියලා කියන්නේ. හරි. එතකොට ඕක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් නෑ 50ක් තමයි ජීවත් වෙන මිනිස්සු මේ රිලවුන් වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවල. එහෙම නැත්නම් 90ක් මිනිසුන් ජීවත් වෙනවා මේ රිලවුන් වැඩිපුර ඉන්න ප්‍රදේශවල. එහෙම නැත්නම් මිනිසුන් 90ක් ජීවත් වෙන ප්‍රදේශයේ වැඩි රිලවුන් ප්‍රමාණයක් ඉන්නවා. ඔන්න ඔය වගේ අපිට අර බයස්නස් එක වෙනස් කරන්න පුළුවන්. 50 ඕන එකක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම මේක කරේ මේක 70 තියාන කරපු එක. මම ඒක කරනවා පොපියුලේටඩ් ඒරියා එක 100ට ඒ කියන්නේ වැඩිපුර ජනගහනය ජීවත් වෙන භූමි භාගයේ 50කට අඩු කරනවා. ඒ කියන්නේ පොපියුලේටඩ් ඒරියා එකේ ජනගහනය 50ක් ඉන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් 90ක් ඉන්නවා කියලා. ඒ කියන්නේ 70ට 20ක් අඩුවෙන් සහ 20ක් වැඩියෙන්. හරි. එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා මේ බලන්න. මෙතන දැන් මේ නිල් පාටින් පෙන්නන්නේ urban area එක 50% bias තිබ්බොත්. ඒ කියන්නේ ජනගහනය ඒකේ ඉන්න ජනතා ප්‍රමාණය 50ක් මේ හිටියොත් එහෙම ඉන්න ප්‍රදේශයක රිලවුන් හිටියොත් ඒගොල්ලෝ කොහොමද කවුන්ට් වෙන්නේ කියන්නේ. හරි. ඊට පස්සේ 70 අපි කලින් කතා කරානේ. ඒතකොට 90ක් ජීවත් වුණොත් මේ තද ඉරෙන් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතනදි මේක නිල් පාටකින් පෙන්නන්නේ එතකොට පොපියුලේටඩ් ඒරියා එකක් මොකක් හරි වර්ග කිලෝමීටරයක ඒරියා එකක් තියෙනවා. ඒකේ ජනතාව 90ක් ඉන්නේ ඒ කෑල්ලේ. ඒතකොට රිලවුන් 70ක් ඒ කෑල්ලේ ඉන්නවනම් වැඩි chance එකක් තියෙනවා ඔක්කොම වගේ කවුන්ට් වෙන්න. හරි. ඒක සාධාරණයිනේ. ජනතාවත් ගොඩක් ජීවත් වෙන්නේ එතන. රිලවුනුත් බහුතරයක් ඉන්නේ එතන. ඒතකොට මේ දෙගොල්ලෝ එකට හම්බීමේ හැකියාව ගොඩක් වැඩි.
එතකොට ඒගොල්ලෝ කවුන්ට් කිරීමේ හැකියාව වැඩි. ඒ නිසා ඒගොල්ලෝ වේගෙන් කවුන්ට් වෙනවා urban areas. ඔය කතාවම තමයි suburban areas වලත් තියෙන්නේ. ඒ කියන්නේ අර්ධනාගරික වගේ ප්‍රදේශවල ගත්තා. ජනතාවත් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. රිලවුනුත් වැඩි ප්‍රමාණයක් හිටන් වෙනවා. ඉතින් ওই දෙක එකට හම්බ වෙනවා. හැබැයි 90 බයස් එකේ. හරි. ඒතර 70 වෙදිත් කොහොමත් හම්බ වෙනවා. 50ට එනකොට තරමක අඩුවීමක් වෙනවා. මොකද ඒගොල්ලොම මීට් අප් එක අඩු වෙන නිසා. ඒ කියන්නේ මොන ගැසීම අඩු වෙන නිසා. ඒකට chance එක චුට්ටක් අඩු වෙනවා. ඒ නිසා තමයි. නමුත් සැලකිය යුතු මට්ටමින් ඒ ටිකම අර urban semi urban කියන ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ වගේ නිකන්. හරිද? දැන් නිකන් හිතන්න මෙතන කවුන්ට් එක 90ක් වගේ එන්න ඔබ්සර්වේෂන් පොයින්ට් 200ක් 250ක් අතර ප්‍රමාණයක් එනවා. හරි ඔබ්සර්වේෂන් පොයින්ට් 200ක් 290 250ක් අතර ප්‍රමාණය. يعني රිලෝන් 500ක් කවුන්ට් කරගන්න මිනිසුන් 200ක් විතර ඉන්න ප්‍රදේශයක අර්බන් එකක් හෝ සබ්අර්බන් එක 90ක් විතර කවුන්ට් වෙනවා. හරිද? ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක්. හරි. හැබැයි ඕක රූරල් ඒරියා එකකට යනකොට සෑහෙන්න වෙනස් වෙනවා. මේ බලන්න. රූරල් ඒරියා එක වැඩිපුර කවුන්ට් වෙන්නේ. හරි. දැන් මේක ගන්නකො 50% බයස් දැන් 70% බයස් එක අපි කලින් කතා කරානේ. කියන්නේ ජනගහනයේ 70ක් යම්කිසි එක කුඩා ප්‍රදේශයක ජීවත් වෙනකොට. හරි. රිලවුන් 30ක විතර ප්‍රමාණයක් හම්බෙම හැකියි. ඒතකොට මෙතනදී වැඩිපුර රිලවුන් ඉන්නේ වනාන්තරයේ. ඒතකොට ජනතාවගෙන් හැබැයි අපි හිතනවා 70ක් මේ නාගරික වගේ කෑල්ලක ජීවත් වෙනවා කියලා. හරිද? නාගරික වගේ කෑල්ලක ජීවත් වෙනවා කියලා. ජනතාව. හරි. එතකොට ජනතාව වැඩි ප්‍රමාණයක් ඒ චූටි කෑල්ලක ඒ කියන්නේ ගම විශාල ප්‍රදේශයක තියෙන චූටි ගමක් මේ. හරිද? විශාල වනාන්තරයක තියෙන චූටි ගම. ඒත් මේ චූටි ගමේ තමයි 70%ක්ම ජනගහනය ඉන්නේ කියලා හිතමු. හැබැයි ගමේ ඉන්නේ රිලවුන් 30ක් විතර. හරිද? රිලවුන් 30ක් විතර. ඒ කියන්නේ අපේ තුන්වෙනි සිනාරියෝ එක. එතකොට යම්කිසි රිලවුන් ප්‍රමාණයක් කවුන්ට් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ජනගහනයේ 70%ක් මෙතන ඉන්නවා 30ක් ඉන්නේ වනාන්තරය ආශ්‍රිතව. හරිද? හැබැයි ඒ 30ට අර 70%ක රිලවුන් ප්‍රමාණය හම්බෙන්නේ නැහැ නේ. හම්බීමේ හැකියාව අඩුයි. හරිද? එතකොට අපි මේ වගේ සිනාරියෝ එකක් ගත්තොත් අපි හිතන 90ක් ජනගහනය. හරි 90ක් ජනගහනයේ ජීවත් වුණොත් එහෙම අර විශාල වනාන්තර ප්‍රදේශයේ තියෙන කුඩා ගම ඇතුලේ වැඩිපුර ජනතාව ඉන්නේ ගම ඇතුලේ. හැබැයි ජනතාව වැඩි වෙන්න අර රිලවුන් 30ම කවුන්ට් වෙන්න පුළුවන්. හැබැයි මිස් වෙනවා 70%කම ප්‍රමාණය. 60%ක්වත් එතනින් මිස් වෙනවා. මොකද වනාන්තරය ආශ්‍රිතව වැඩිපුර රිලවුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ව කවුන්ට් කරන්න ජනතාව වනාන්තරේ නෑ. එහෙනම් ග්‍රාමීය ප්‍රදේශයක වගේ විශාල වනාන්තර ප්‍රදේශයක තියෙන කුඩා ගම්මානවලදී රිලවුන් කවුන්ට් එක ගන්නකොට ගම මේ වනාන්තරයේ තියෙන ගමේ ජීවත් වෙන ජනගහනය අඩු වුණොත් කියන්නේ අපි හිතමු ගමේ ජීවත් වෙන ජනගහනයෙන් 50යි එතන ඉන්නේ ඊටු 50 ඉන්නේ වනාන්තරය ආශ්‍රිතව විසිරලා නම් එතකොට අර වනාන්තරයේ ඉන්න වැඩිපුර ඉන්න රිලවුන් ප්‍රමාණය 70ක පමණ රිලවුන් ප්‍රමාණය ගණන් කර ගැනීම හැකියාව තියෙන ජනතාව ඒ වගේ තින්න නිසා. එතකොට ඒකේ කවුන්ට් එකක් එනවා එතනට. අන්න එහෙනම් ග්‍රාමීය ප්‍රදේශයක මම කිව්ව සෙනාරියෝ 3 වගේ එකට යනකොට ජනතාවගේ විසිරීම වනාන්තරය සහ ගම අතර ජනතාවගේ විසිරීම වැඩි වුණොත් තමයි හොඳ කවුන්ට් එකක් එන්නේ. එහෙම නොවුනොත් ජනතාව අර ගම ඇතුලේ විශාල ජනතාවක් ජීවත් වෙනවා. වනාන්තරයේ මග ඇරලා නම් තියෙන එකේ ජනතාව නැත්තම් එතන කවුන්ට් එක එන්නේ නැහැ. ඉතින් ඒකත් සරල කාරණයක්. ඒතකොට chance එක වැඩි මිස් වෙන්න රිලවුන්ගේ කවුන්ට් එක. හරිද? ඔන්න ඔය නිසා ගමකට යනකොට ওই කතන්දරේ අනිත් පැත්ත වෙනවා. නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව. ඉතින් ওই විදියට ගත්තාම ඒ දෝෂයත් මේ AI සිමියුලේෂන් එකෙන් ආවු වෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම මම හිතනවා මේක වඩා සාධාරණයි. ඉදිරියේදී අපිට 15 වෙනිදා 16 17 වගේ වෙනකොට මේ ටික සෙන්සස් කැල්කියුලේට් කරලා මේ වගේ රිසල්ට් එකක් දායි. මෙච්චර ප්‍රමාණයක් අපිට රිලවුන් හම්බුණා වගේ එකක් වෙන්නයි මොන වගේද මේ ට්‍රෙන්ඩ් එක කියන එකත් ඕගොල්ලන්ට විවිධ විදියට data බලා ගන්න පුළුවන් නිසා ඒක සරලව තේරුම් ගන්න මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. බොහොම ස්තුතියි අපේ channel එක බලනවට. ඉදිරියේදීත් දැනුම සම්බන්ධ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙන නිසා subscribe කරලා තියාගන්න, like කරන්න, අනිත් අයට බලන්න chance එකක් දෙන්න ඕන නිසා මේක share කරන්න අමතක කරන්න එපා. ඉතින් බොහොම ස්තුතියි.